පුතේ බීබී ඔයා කොහෙද? බීබී ඔයා කොහෙද පුතේ ඉන්නේ? පුතේ අද නම් කැලෑගමට කලබල දවසක් වගේ. බලන්නකෝ බීබිගේ අම්මයි තාත්තයි අද හොඳටම කලබල වෙලා හැම තැනම බීබිව හොයනවා. ඉතින් මේ දෙන්න හැම තැනම බීබිව හෙව්වත් එයා නැති නිසා එයාලා හා පැටව ඉන්න ගුහාව පැත්තට ගියා. ඉතින් මෙයාලා යද්දී බොබීගේ යාළුවයි බට්ටිච්චයි ජෝජෝයි තුන්දෙනත් එතන හිටියා. බීබී පුතේ අනේ ඔයා කොහෙද? බොබී ඉක්මනට එළියට එන්න. බීබිට කරදරයක් වගේ. අම්මයි තාත්තයි එයාව හොයනවා. ඉතින් මේ සද්දය ඇහිලා බොබී ඉක්මනට ගුහාවෙන් එළියට ආවා. අනේ ඇයි කුරුළු අම්මේ? ඇයි මේ උදෙන්ම හොඳටම බය වෙලා? අනේ බොබී ජෝජෝ අපේ බීබී ආවද? අනේ නෑ කුරුළු අම්මේ මෙහි ආවේ නෑ. අනේ එයා කොහෙද ගියේ? හරි කුරුළු අම්මේ කලබල වෙන්න එපා. අපි අනිත් අයත් මුණ ගැහිලා අහලා බලමු. ඉතින් පුතේ ජෝජෝ හැමෝටම පණිවිඩේ කිව්වා. ඔන්න ඉතින් හැමෝම එක තැනකට එකතු වුණා. මුවා අම්මා කුරුළු අම්මගෙන් මෙන්න මෙහෙම ඇහුවා. කුරුළු අම්මේ කියන්නකෝ එයා නැත්තේ කොයි වෙලාවෙ ඉඳලාද කියලා? අනේ මුවා අම්මේ එයා හවස ආවේ බර්ලිට අසනීප නිසා එයා ළඟට වෙලා ඉන්නම් කියලා. අනේ ඕ කුරුළු අම්මේ මට අසනීපයි තමයි. එයා කිව්වේ ඇත්ත. එයා මගේ තනියට එනවා කියලා කිව්වා. ඒත් එයා හවස ආවේ නෑ. අනේ ඒකනේ. අනේ මගේ දරුවට මොකද වුනේ? කුරුළු අම්මේ බීබි බොරු කියන්නේ නෑ. එයා ඊයේ හවස මටත් මුණ ගැහුණා. එයා මටත් කිව්වා බර්ලි බලන්න යනවා කියලා. අනේ ඒකනේ ගුරුතුමා. අනේ මගේ දරුවව හොයලා දෙන්න. හා කලබල වෙන්න එපා. අපි හැමෝම එකතු වෙලා එයාව හොයාගමු. ඉතින් පුතේ බීබිට ඇත්තටම නොහිතපු විදිහට කරදරයක් වෙලා. මේ බලන්නකෝ එයා අහුවෙලා ඉන්නේ කාටද කියලා. මේ ඉන්නේ කැලේ එක පැත්තක ඉන්න නපුරු වඳුරු රංචුවක්. ඉතින් අපේ බීබී එයාලගේ හිරකාරයෙක් වෙලා. අනේ ඇයි ඔයාලා මාව හිර කරගෙන ඉන්නේ? හහහා ඔයා හිතුවද අපේ ඔත්තු බලන්න ඇවිත් ඔයාට අපෙන් බේරිලා යන්න පුළුවන් වෙයි කියලා? ඔත්තු බලන්න? අනේ මම ඔත්තු බලන්න ආවේ නෑ. මම ඔත්තු බලන්න දන්නෙත් නෑ. අනේ මට යන්න දෙන්න. හහහා දැන් අපේ නායකතුමා ළඟට ගියාම ඔයාගේ දඬුවම තීරණය කරයි. එතකන් කෑ නොගහ ඉන්න. එහෙම කියපු වඳුරු දෙන්නෙක් කූඩුවේ දාලා හිටිය බීබිව වඳුරු නායකයා ළඟට අරන් ගියා. අනේ බීබිට මේ සිද්ධ වෙන කිසිම දෙයක් ගැන මොකොත්ම හිතාගන්න බැරිව තමයි හිටියේ. වඳුරු නායකයා දැක්කම එයාට තවත් බය හිතුණා.
නපුරු පාට. අම්මෝ මියාගේ අතේ තියෙන ලීය උඩ ඉන්නේ උකුස්සෙක් නේද? මියා මාවත් මරලා මේ වගේම ලීයක මගේ බෙල්ල ගහයි කරයිද? බීබිට හරියට බය හිතුණා. ඒත් එක්කම එක වඳුරෙක් නායකයාට කතාව කියන්න පටන් ගත්තා. අවසරයි නායකතුමනි. මෙන්න මේ කුරුල්ලා අපේ ඉසව්වට ඔත්තු බලන්න ඇවිත් අපේ අතටම අහු වුණා. දෙවියනී මේ කතාව ඇහුවම බීබිට හොඳටම බය හිතුණා. අනේ මට සමා වෙන්න වරදක් වුණා නම් මම ඔත්තු බලන්න ආවේ නෑ. මම මේ පැත්ත ගැන දන්නෙත් නෑ. අනේ මට මගේ වේගය පාලනය කරගන්න බැරි වුණා. මම වේගෙන් පියාඹගෙන ආව නිසා එක පාරටම මාව මේ පැත්තට වීසි වුණා. හහහා අපි ගැන දන්න කිසි කෙනෙක් මේ පැත්තටවත් එන්නේ නැහැ. තමන්ට පුළුවන් වෙන්න ඕනි තමන්ගේ වේගය පාලනය කරගන්න. අනවසරයෙන් ආව කිසි කෙනෙක් මෙච්චරකල් මෙහින් ගිහින් නැහැ. වහාම මේ සතාව ගෙනියන්න. හොඳට කූඩු කරන්න. හෙට තමා මෙයාගේ මරණ දඬුවම. වඳුරු නායකයා එහෙම කිව්වම බීබිට කර කියා ගන්න දෙයක් නැති වුණා. අනේ බීබි මෙහෙම කිය කෑ ගැහුවා. අනේ නායකතුමනි මාව මරන්න එපා. මම වරදක් කළේ නෑ. අනේ මගේ අම්මටයි තාත්තටයි ඉන්නේ මම විතරයි. අනේ මගේ යාළුවොත් පව්. අනේ මාව නිදහස් කරන්න නායකතුමනි. ඉතින් පුතේ බීබි හරිම අසරණ විදිහට කෑ ගැහුවත් ඒ වඳුරු රැළේ කිසි කෙනෙක් එයාට අනුකම්පා කළේ නැහැ. අනේ ඉතින් ඔය අතරේ හැමෝම බීබිව කැලේ පුරාම හොයන්න පටන් ගත්තා. අනේ බොබි එයා මේ පැත්තටවත් ඇවිත් නැහැ. ඔව් අනේ ඒක තමයි. ලේනම් මේ එයා ගඟ පැත්තට ඇවිල්ලවත් නැහැ වගේ. කාපු පළතුරු කෑල්ලක්වත් නැහනේ. ඒක තමා කළු පුල්ලි. අපි දැන් ඉතින් අනිත් අය ඉන්න පැත්තට ගිහින් බලමු. අම්මේ ජෝජෝ දැන් නම් හරීම මහන්සි. මෙයා මේ කොහෙවත් නැහනේ. ඒක තමයි චූටි. අපි දැන් අනිත් අය හොයාගෙන යමු. දැන් නම් හැම තැනම බැලුවා. අපි දැන් හැමෝම අනිත් අය ළඟට යමු. ඉතින් පුතේ යාළුවෝ විතරක් නෙවෙයි බීබිගේ අම්මයි තාත්තයි දෙන්නත් හැම තැනටම පියාඹලා බීබිව හෙව්වා. ඒත් බීබි ගැන කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. අපි දැන් පුතාගේ යාළුවෝ ඉන්න තැනට යමු. එයාලටවත් මොකුත් තොරතුරක් ලැබිලාද බලන්න. ඔන්න ඉතින් හැමෝම එක තැනකට එකතු වුණා. අම්මෝ බර්ලි අද නම් හරිම මහන්සි. කකුල් දෙක හොඳටම රිදෙනවා. මටත් එහෙම තමයි මුවා අම්මේ. මගේ මේ තඩි ඇඟ නිසා මටත් හරිම මහන්සි. ඔව් අනේ ගහෙන් ගහට ගිහින් මගේ අත් දෙකත් කැඩෙන්න වගේ රිදෙනවා. අනේ දරුවනේ අපිට සමා වෙන්න. අපි නිසා ඔයාලටත් කරදර. බීබිගේ අම්මා හරිම දුක හිතෙන විදිහට කිව්වා. අයියෝ කුරුළු අම්මේ එහෙම කියන්න එපා. අපිට තව බලන්න තියෙන්නේ එකම එක තැනයි. ඒ කොහෙද බර්ලි? ඇයි අනේ අපි කවදාවත් යන්නේ නැති කැලෑවේ කෙළවර තියෙන බෑවුමේ අර නපුරු වඳුරු ගම්මානේ. අපි දැන් එතනටවත් ගිහින් බලමු. ඉතින් පුතේ ඒ කතාවට හැමෝම කැමති වුණා. ඉතින් මෙයාලා කැලෑවේ ඈත කෙළවරට යන්න පටන් ගත්තා. ඉතින් එහෙම යද්දී මෙයාලා දැක්කා ඈතින් දුමක් නගිනවා.
අන්න අන්න ඔයාලට පේනවද ඈතින් දුමක් නගිනවා. අපි ඉක්මනට ඒ පැත්තට යමු. ඇත්ත තමයි. ඒකනම් අපිට හොඳ ඉඟියක්. හැමෝම දුම තියෙන පැත්තට ගියා. ඉතින් කඳු ගැටේ උඩට නැගලා බැලුවම එයාලා දැක්කා පහළ තියෙන වඳුරු ගම්මානය. අර බලන්න අද මොකක් හරි විශේෂ දවසක් වගේ. හැම තැනම ගිනි මැල ගහලා හැමෝම හොත්තට මුර කරනවා. අර බලන්න එක ගිනි ගොඩක් ළඟ කණුවකුත් ගැට ගහලා. ඒක තමයි කවුරුත් සද්ද කරන්න එපා. හැමෝම හොද්දට බලන්න බීබි කොහේ හරි ඉන්නවද කියලා. ඉතින් පුතේ හැමෝම බොහොම අවධානයෙන් ඒ දිහා බලාගෙන හිටියා. ඔහොම බලාගෙන ඉද්දි මෙයාලා දැක්කා එක වඳුරෙක් කූඩුවේ දාගෙන ඉන්න බීබිව ගේනවා. අන්න අන්න අපේ බීබි. අනේ දෙවියනේ මගේ පුතා. කෑ ගහන්න එපා. කෑ ගහන්න එපා. දැන් අපි දන්නවනේ බීබි මෙතන ඉන්නවා කියලා. දැන් අපි එයාව කූඩුවෙන් එළියට ගන්න විදිහක් කල්පනා කරමු. ඔන්න එතකොටම බීබි ආයෙත් කෑ ගහන්න පටන් ගත්තා. අනේ අනේ මාව මරන්න එපා. අනේ මම වරදක් කළේ නෑ. අනේ ඉතින් කොච්චර කෑ ගැහුවත් කවුරුත් එයාට අනුකම්පා කළේ නෑ. එයාව ගිනි මැලේට උඩින් තිබුණ කණුවේ එල්ලුවා. හහහා මෙයා දැන්මම බය වෙලා ටිකක් ඉන්න තවම ගිනි මැලේට දර දැම්මෙත් නෑ. අද අපිට බලා ගන්න පුළුවන් කූඩුවක් ඇතුලේ තටු පිච්චෙද්දි කෑ ගහන ලස්සන කුරුල්ලෙක්. නපුරු වඳුරු කෑ ගහන්න පටන් ගත්තා. අනේ පුතේ ඔය අතරේ අපේ යාළුවෝ ටික බීබිව බේරගන්න මෙන්න මේ විදිහට සැලසුමක් හැදුවා. කුරුළු අම්මේ තාත්තේ ඔය දෙන්න හොඳට මතක තියාගන්න. ඔයාලා දෙන්න හැමෝගෙම අවධානය ඔය දෙන්න පැත්තට ගන්න ඕනි. හැබැයි තවත් දෙයක් එයාලට අහුවෙන්න බැරි උසකින් ඔයාලා ඉන්න ඕනි. හා හොඳයි බර්ලි අපිට තේරුණා. හරි ඔන්න ලේන්නම් මේ ඔයාට තියෙන්නේ වඳුරු ටික බීබිගේ අම්මයි තාත්තයි දිහා බලාගෙන ඉද්දි හිමීට ගිහිල්ලා බීබි ඉන්න කූඩුවේ දොර ඇරලා පුළුවන් තරම් වේගෙන් එතන තියෙන ගහකට නැගලා ඉක්මනට පැන ගන්න එකයි. හරි හරි බර්ලි මට හොත්තට තේරුණා. තව දෙයක් ඔයාලට මොකුත් කරදරයක් වෙනවා කියලා අපිට පෙනුනොත් අපි ඉක්මනට මේ ගල් ටික ඒ පැත්තට පෙරලනවා. ඒ හින්දා ඔයාලා බය වෙන්න එපා. හරි එහෙනම් දැන් යන්න. ඉතින් පුතේ බර්ලි කියපු විදිහටම බීබිගේ අම්මයි තාත්තයි හැමෝටම පේන්න බීබිගේ කූඩුවට ඉහලින් තටු ගැහුවා. අම්මයි තාත්තයි දැකපු බීබි කෑ ගහන්න පටන් ගත්තා. අනේ අම්මේ තාත්තේ ඔයාලා ආවද? අනේ මාව බේරගන්න අම්මේ. ඔන්න පුතේ මේ සද්දේ ඇහුණ විතරයි වඳුරු හැමෝම කලබල වෙලා බීබිගේ අම්මයි තාත්තයි අල්ලන්න පොර කෑවා. එයාලට බීබිවත් අමතක වුණා. අන්න තවත් කුරුල්ලෝ දෙන්නේ. කාටවත් පැනලා යන්න දෙන්න එපා. අල්ලන්න. ඔන්න ඉතින් ඔය අතරේ ලේන්නම්මා ඉක්මනටම බීබිගේ කූඩුවේ දොර ඇරියා. බීබි ඉක්මන් කරන්න ඉක්මනට එළියට පියාඹන්න. ඉතින් පුතේ ලේන්නම්මා බීබිව නිදහස් කළා කියලා දැක්කම බීබිගේ අම්මයි තාත්තයි දෙන්නත් ඉක්මනටම කඳු මුදුනට පියාඹලා ආවා. ලේන්නම්මත් ගහෙන් ගහට පැන ඇවිල්ලා කට්ටියට එකතු වුණා. එන්න ඉක්මන් කරන්න කන්ද පහු කරන්න. එතකොට එයාලා මෙහෙට එන්නේ නෑ.
ඔන්න ඉතින් 4 දෙනාම කට්ටිය ළඟට ආවා. මේ 4 දෙනා දැක්කම හැමෝටම හරිම සතුටුයි. හරි අපි දිනුවා. දැන් අපි ඉක්මනට මෙතනින් වෙන තැනකට යමු. ඔන්න ඉතින් ඊට පස්සේ බීබිව බේරගත්ත කට්ටිය එක තැනකට එකතු වුණා. ඉතින් ආයෙත් අම්මයි තාත්තයි ළඟට ආව නිසා බීබිට හරි සතුටුයි. අනේ අම්මේ මං හරි බයෙන් හිටියේ මාව පිච්චෙයි කියලා. අනේ අපිත් එහෙම තමා පුතේ. මේ බර්ලි තමයි හැමදේම සැලසුම් කරලා කරේ. අනේ ඔයා ආයෙත් අපිත් එක්ක ඉන්නවා. අපිටත් හරි සතුටුයි පුතේ. අනේ දරුවනේ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. බය නැතිව ඇවිල්ලා මගේ පුතාව බේරලා දුන්නට. ඔයාලා හරිම නිර්භීත දරුවෝ ටිකක්. අනේ ඔව් යාළුවනේ ඔයාලා හරිම නිර්භීතයි. ඔයාලා බය නැතිව මාව බේරගන්න ආවා. මට හරි සතුටුයි. සැපේදි වගේම දුකේදිත් හැමදාම එකට ඉන්න හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා කියලා මම අද දැනගත්තා. හොඳ යාළුවෝ කියන්නේ ඔයාලා වගේ අයට තමයි. ඉතින් බීබි මේ කියපු කතාවට හැමෝටම බීබි ගැන තවත් ආදරේ හිතුණා. ඉතින් පුංචි දුවේ පුතේ අපිත් යාළුවෝ ආශ්‍රය කරද්දී සැපේදී විතරක් ළඟ ඉන්න යාළුවෝ විතරක් නෙවෙයි දුකේදී කරදරයකදී අපිව අත් නොහරින හොඳ ගතිගුණ තියෙන යාළුවන් තෝරා බේරාගෙන ආශ්‍රය කරන්න ඕනි. එතකොට ඒ යාළුකම හැමදාමත් තියේවි.